බුදවසක් සියලු දෙනාටම ආයමත් ඔයාලව පිළිගන්නවා මගේ YouTube channel එකට. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ අපි හැමදාම හදන මිරිස් තුන පහ රසෙන් ඈත් තුන වෙනස්ම සහ අලුත් රසක් තියෙන චිකන් කරියක් ගැන. මේක හදාගන්න හරිම ලේසියි වගේම පොඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. චිකන් කරි අලුත් රසකට කන්න කැමති කෙනෙක්ට සර අඩුවෙන් කන්න කැමති කෙනෙක්ට වගේම පොඩි ළමයින්ට දෙන්නත් මේ රෙසිපිය ගොඩාක්ම ප්‍රයෝජනවත් වේවි. මම 5 දිනකට ඇති වෙන්න අවශ්‍ය අමුද්‍රව්‍ය මම මෙතනදී අරන් තියෙනවා. මම මේ සේරම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ඔයාලට ගිහිල්ලා ඒක බලා ගන්න පුළුවන්. අපි මෙතනදී චිකන් පෙපර් කරි එකක් තමයි හදන්නේ. අපි චිකන් පෙපර් කරි එකක් හදන්න අපි මුලින්ම පොඩි පේස්ට් එකක් හදා ගන්න ඕනේ. ඒක බලාගමු අපි කොහොමද කරන්නේ කියලා. මම මෙතනදී අරන් තියෙනවා අබ තේ හැඳි 2ක්, ගම්මිරිස් තේ හැඳි 3ක්, සුදු ලුණු බික් 4ක් සහ පොඩි ඉඟුරු කෑලි 2ක්. අපි මේක හොඳට අඹර ගන්න ඕනේ වංගෙඩියට දාලා. ඔයාලට වංගෙඩියක් නැත්නම් ඔයාලට මිරිස් ගාලක් වගේම බ්ලෙන්ඩර් එකක් පාවිච්චි කරලා මේක හොඳට පොඩි කරගන්න පුළුවන්. මේ විදිහට හොඳට ඔයාලා මේක පේස්ට් එකක් වෙනකම් පොඩි කරගන්න. හරි මම මෙතන චිකන් ග්‍රෑම් 500ක් අරන් තියෙනවා. චිකන් ග්‍රෑම් 500ට මම කහ තේ හැඳි භාගයයි ලුණු ඔයාලට අති ප්‍රමාණයට දාගන්න. මම මෙතනදී ලුණු තේ හැඳි එකමාරක් දාගන්නවා. අපි කලින් හදාගත්ත පේස්ට් එකත් මේකට දාලා ඔයාලා මේක හොඳට කලවම් කරගන්න. හැමතැනම පැතිරෙනකම් හොඳට මේක කලවම් කරගෙන පැය භාගයක් මේක මැරිනේට් වෙන්න තියාගන්නයි තියෙන්නේ. හරි බලාගමු අපිට අවශ්‍ය අනිත් අමුද්‍රව්‍ය මොනවද කියලා. මම මෙතන ලුණු ගෙඩි එකක් චොප් කරගෙන තියෙනවා. රම්පේ, කරපිංචා, මම මෙතන බේ ලීෆ්ස් අරන් තියෙනවා. ඔයාලට බේ ලීෆ්ස් නැතත් කිසිම ගැටලුවක් නැහැ. බේ ලීෆ්ස් දැම්මහම මස් මාළු කරියක් හරිම රස වෙනවා. එනසාල්, කුරුඳු, කරාබුන ඇටි. මම මෙතනදී උකු පොල් කිරි කෝප් එකක් අරන් තියෙනවා. සහ පොල් තෙල්. මේ ටික තමයි අපිට අවශ්‍ය වන්නේ. මම ඔයාලට හැමදාම කියන දෙයක් තමයි උයන්න පටන් ගන්නකොට මේ වගේ භාජනයක් ගන්න. ඔයාලගේ අපතේ යන සේරම මේකට දාලා ඔයාලා ඉවරුනාට පස්සේ මේක එකපාර අයින් කරගන්න. එතකොට ඔයාලට කුස්සිය පිළිවෙලකට තියාගන්න උදව් වෙනවා වගේම කාලය ඉතුරු කරගන්න මේක ගොඩාක් උදව් වෙනවා. එතකොට ඔයාලගේ වැඩ පහසු වෙනවා. හරිද අපි මේ වගේ පොට් එකක් ලිපේ තියලා මම මෙතනදී දාගන්නවා මේස හැඳි 2ක තෙල්. ඒ ටික රත් වුණාට පස්සේ අපි අපගේ ලුණු, කරපිංචා, රම්පේ ටික දාලා මේක හොඳට විනාඩි 2-3ක් මේකේ කලයක පොඩ්ඩක් වෙනස් වෙනකන් අපිට මේක හොඳට උයා ගන්නයි තියෙන්නේ. විනාඩි 2-3ක් ගියාට පස්සේ අපිට අපගේ කුළු බඩු ටික මේකට එකතු කරගන්න පුළුවන්. කුළු බඩු ටිකත් මේකට දාලා ඔයාලා මේක හොඳට කලවම් කරලා විනාඩියක් දෙකක් මේක තියාගන්න. හරිද අපේ මැරිනේට් කරගත්ත චිකන් එක මේකට දාගන්නයි යන්නේ. ඔයාලා මේකට චිකන් ටික දාගෙන ඔයාලා මේක හොඳට කලවම් කරගෙන විනාඩියක් දෙකක් වතුර මුකුත් දාන්න නැතුව මේක හොඳට කලවම් කරගන්න ගමන් දෙපැත්ත දාගන්නයි තියෙන්නේ. මේ විදිහට හොඳට කලවම් කරගන්න. අඩි අල්ලන්න දෙන්න එපා. හැම වුණොත් කර රසක් එනවා. මේ විනාඩි දෙකක් වගේ ගියාට පස්සේ අපි මේකට වතුර දාගන්න ඕන. අපේ චිකන් ටික මට්ටමට වතුර ටිකක් දාගත්තා නම් හොඳටම ඇති. චිකන් එකේ මට්ටමට වතුර දාලා අපි මේක හොඳට සාමාන්‍ය වැඩි ගින්දරේ මද ගින්දරෙන් වගේ මේක විනාඩි 10ක් 15ක් මේක හොඳට කුක් කරගන්නයි තියෙන්නේ. අපගේ චිකන් ටික තැම්බෙනකන් චිකන් ටික ඉදනකන්. මේක හොඳට හිඳුනට පස්සේ මේ වගේ භාගයට හිඳුනට පස්සේ ඔයාලට ඔයාලගේ පොල් කිරි ටික ඇඩ් කරගන්න පුළුවන්. මේ විදිහට පොල් කිරි ටිකක් දාලා ඔයාලට මේක තව විනාඩි 5ක් වගේ මේක කුක් කරගන්නයි තියෙන්නේ. සිමර් කරගන්නයි තියෙන්නේ. ඔයාලට අවශ්‍ය නම් මේක තව ගොඩක් හිඳිනකන් ඔයාලට මේක තියාගන්නත් පුළුවන්. මම මේක ගොඩක් හිඳිනකන් මේක තියාගෙන තියෙන්නේ. එතකොට මේක හරිම රසයි. හරි දැන් ඔයාලට ලුණු රස බලලා ඔයාලට මෙතන ලුණු මදි නම් ඔයාලට ලුණු ටිකක් ඇඩ් කරගන්න පුළුවන්. ලුණු ටිකක් ඇඩ් කරගෙන හොඳට කලවම් කරලා ඔයාලා මේක ලිපෙන් බාගන්න. ලිපෙන් බාගෙන මේක විනාඩි 10ක් වගේ මේක තියාගෙන ඔයාලට මේක ප්‍රසන්ටේෂන් කරන්න පුළුවන්. එතකොට තමයි මේකේ හොඳම රසය එන්නේ. හරි දැන් අපි අපගේ චිකන් පෙපර් කරි එක සාදාගෙන අවසන්. මම මෙතන ගානිෂ් එකට අරන් තියෙනවා කරපිංචා දලු. ඔයාලා තාමත් මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියන පුංචි ඉල්ලීමක් කරන ගමන් ඔයාලට තවදුරටත් මේ වගේ රෙස්ටුරන්ට් රසට, රෙස්ටුරන්ට් ක්වොලිටියට, රෙස්ටුරන්ට් රෙසිපියට කෑම හදන විදිය ගෙදරදීම දැන ගැනීමට අවශ්‍ය නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ඔයාලා ආයේ හම්බුනතුරු ඔයාලට සුබ දවසක්.